හැමෝවම ආදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අදත් මම වෙනස්ම විදිහේ වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඒ තමයි කරවල නැති රටක වුණත් තියෙන මාළුවකින් කරවල හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් බලමු කොහොමද මේ මාළු කූරි දෙන්නගෙන් කරවල හදාගත්තේ කියලා. මුලින්ම සිංක් එකට වතුර පුරවලා මේ මාළුවන්ගේ කොර යවා ගන්න ඕන. ගෑරුප්පුවකින් තමයි අපි කොර යවා ගත්තේ. මාළුවන්ගේ කොර යවා ගත්තට පස්සේ මේ විදියට බෝඩ් එකක් උඩට දාලා මෙන්න මේ විදියට කපා ගන්න ඕන. මේ මාළු කූරි දෙන්නගේ බර හරියටම කිලෝ එකක් තිබුණා. මාළු කිලෝ එකත් එක්ක ලුණු ග්‍රෑම් 80ක් විතර තමයි අපිට ගියේ. හැබැයි අවුව තියෙන දවස් වලට තමයි මේක කරන්න පුළුවන්. කැලෙන්නේ නැති වෙන්න කපා ගන්නවා. ඊට පස්සේ මාළුවගේ බඩේ තියෙන බොකු සහ අනිත් හැම දෙයක්ම අයින් කරනවා. ඊළඟට අනිත් මාළුවවත් ඒ විදියටම කපා ගන්නවා. ලංකාවේ නම් මේ මාළුවන්ට කියන්නේ සෙරයාවෝ කියලා. ඉතාලියේ කියන්නේ චේෆලෝ කියලා. ඉතින් අපි ඉන්න රටේ තියෙන අපි කන ඕනම මාළුවකින් මේ වගේ අපිට කරවල හදාගන්න පුළුවන්. ඊට පස්සේ කපාගත්තු මාළු දෙන්නව වතුරට අල්ලලා හොඳට සෝද ගන්න ඕන. සෝදගත්ත මාළු දෙන්නව වතුර බේරෙන්න ටික වෙලාවක් මේ විදියට තියෙනවා. ඊට පස්සේ මාළුවන්ගේ මස වැඩිපුර තියෙන තැන්වලට මේ වගේ කැපුමක් දාන්න ඕන. අනිත් මාළුවගේ ඒ විදියටම කරගන්නවා. ඊට පස්සේ කැට ලුණු ටික ටික අරගෙන මේ විදියට හැම තැනටම ගා ගන්න ඕන. හැම තැනටම වැදෙන්න ලුණු දාගත්තට පස්සේ මේ විදිහට අතින් ටිකක් තද කරගන්නත් ඕන. ඊට පස්සේ ලුණු දාගත්ත මාළු දෙන්නම මේ වගේ ලොකු පිඟානක් උඩට තියලා ක්ලීන් රැප් එකකින් මම රැප් කරගත්තා. ඊට පස්සේ මම නම් ෆ්‍රිජ් එක ඇතුලේ තමයි තියාගත්තේ. එළියෙන් තියන්නත් පුළුවන්. මේ පහවදා පැය 12ක් විතර ගියාට පස්සේ තමයි ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තේ. ඊළඟට මේ දෙන්නව අවුවට වේලෙන්න දාන්නයි හදන්නේ. මේ විදියට ඉතුරු වෙලා තිබ්බ ලුණු ටික ගසලා පිඟානේ තිබ්බ වතුරෙම තෙමලා කාඩ්බෝඩ් කෑල්ලක් දාලා ඒක උඩ තමයි මාළු දෙන්නව වේලෙන්න දැම්මේ. පැය 2-3කට පස්සේ ආයෙත් අනිත් පැත්ත හරවලා වේලෙන්න දැම්මා. මේ පහුවදා මේ විදියට දවස් 2-3ක් විතර යද්දි හොඳට වේල ගන්න පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. Life Unlimited with the YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. දැන් අපි කරවල කූරි දෙන්නව වේලලා ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් කරවල හොද්ද හදන හැටිත් බලමු. වේලිලා ඉවර වෙද්දී කරවල ග්‍රෑම් 350ක් තමයි තිබුණේ.
මේ වීඩියෝ එක නැරඹු ඔයාලා හැමෝටම ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න.